වත්මන් මැද පෙරදිග නොසන්සුන්තාවය මුළු ලෝකයේම ආර්ථිකය දැඩි අවධානමට ලක් කර තිබේ. ශ්‍රී ලංකාව වැනි විදේශීය සාධක මත පදනම් වූ ආර්ථිකයක් හිමි රටකට මෙවැනි බාහිර කම්පන බලපෑම් එල්ල කිරීම සාමාන්‍ය වුවත් මෙවර තත්ත්වය සැලකිය යුතු ලෙස වෙනස්ය. මහබැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පෙන්වා දෙන්නේ අපේ රට අතීත අර්බුදවලට වඩා දැන් ඉතා ශක්තිමත්ව සාර්ව ආර්ථික මට්ටමක පවතින බවයි. බාහිර ලෝකයේ අස්ථාවරත්වය පාලනය කළ නොහැකි වුවද අභ්‍යන්තර වශයෙන් ගොඩනගා ඇති ප්‍රතිපත්තිමය සූදානම හරහා මෙම අභිමුඛ ජයගත හැකි බවට ඔහු පළ කරන විශ්වාසය ආයෝජකයන්ට මෙන්ම පොදු මහජනතාවටද සුබදායී පණිවිඩයකි. සාම්ප්‍රදායික මෙවැනි අර්බුදකාරී අවස්ථාවකදී බොහෝ රටවල ආනයන පාලනය හෝ ප්‍රාග්ධන ගලා යෑමේ සීමාවන් පැනවීමට පෙළඹේ. එහෙත් වත්මන් සාර විචල්‍යයන් කළමනාකරණය පිළිබඳ දැඩි විශ්වාසයකින් පළ කරන මහබැංකු අධිපතිවරයා මෙවැනි කිසිදු ක්ෂණික සීමා පැනීමේ අවශ්‍යතාවයක් මෙතෙක් මතුවී නොමැති බව අවධාරණය කරයි. මෙය අපේ ආර්ථිකය ලබා ඇති ස්ථාවරත්වයේ සුවිශේෂී සන්ධස්ථානයකි. ඒ පිළිබඳ ඔහු කළ ප්‍රකාශය මෙසේය. මේ අවස්ථාවේදී ප්‍රාග්ධනයේ ගලා ඒම ආනයන ප්‍රේෂණ හෝ පිටතට ගලා යෑම පාලනය කිරීමට කිසිදු අවශ්‍යතාවයක් අපි දකින්නේ නැහැ. මෙමකින් පැහැදිලි වන්නේ විදේශ විනිමය වෙළඳපොළ සහ රටේ ආර්ථික පදනම ඕනෑම බාහිර බලපෑමකට ඔරොත්තු දිය හැකි පරිදි නම්‍යශීලී වී ඇති බවයි. මේ ඒ පිළිබඳ දිගහැරෙන දිගු විශ්ලේෂණයකි. හොඳයි. මුළු ලෝකෙම ටික ගැස්සිලා තියෙන වෙලාවක් මේක. ඉතින් මේ වගේ වෙලාවක ශ්‍රී ලංකාවේ ආර්ථිකයට මොකද වෙන්නේ? ඒකට ඔරොත්තු දෙන්න පුළුවන් ශක්තියක් තියනවාද? ඔන්න ඔය කාරණේ ගැන තමයි අපි මේ විග්‍රහයෙන් කතා කරන්න යන්නේ. විශේෂයෙන්ම මහ බැංකු අධිපතිවරයා මෑතකදී දුන්නු පණිවිඩයක් අල්ලගෙන. ඉතින් හැමෝගෙම ඔළුවේ තියෙන ප්‍රශ්නය මේකයි. මේ ලෝකෙ සිද්ධ වෙන දේවල් එක්ක අපේ ආර්ථිකය ඇත්තටම ආරක්ෂිතද? හරි, ශ්‍රී ලංකාවේ තත්ත්වය ගැන කතා කරන්න කලින් අපි පොඩ්ඩක් වටපිටාව තේරුම් ගමු. මොකද මැද පෙරදිග තියෙන නොසන්සුන්කාරී තත්ත්වයක් එක්ක මුළු ගෝලීය ආර්ථිකයටම ලොකු අවදානමක් ඇති වෙලා තියෙනවා. ආර්ථික විද්‍යාවේදී මේ වගේ දේවල් වලට කියන්නේ බාහිර කම්පන කියලා. සරලවම කිව්වොත් රටකට පාලනය කරන්න බැරි පිටින් එන බලපෑම්. ඒ කියන්නේ ගෝලීය ගැටුම්, මූල්‍ය අර්බුද වගේ දේවල්. ඉතින් සාමාන්‍යයෙන් නම් ශ්‍රී ලංකාව වගේ රටක ආර්ථිකයට මේවා ලොකු පහරක්. හැබැයි මේ වතාවේ කතාව ටිකක් වෙනස්. ඒකට හේතුව තමයි මහ බැංකු අධිපතිවරයා දෙන විශ්වාසනීය පණිවිඩය. ඒකෙන් පේනවා අපි දැන් යන්නේ අලුත් මාර්ගයක කියලා. හොඳයි. මේ අලුත් විශ්වාසය ගැන හොඳම සාක්ෂිය තමයි මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහත්මයාගේ මේ ප්‍රකාශය. එතුමා කියන දේ අහන්න. මේ වෙලාවේ රටට එන සල්ලි, ඒ කියන්නේ ප්‍රාග්ධන ගලා ඒම ආනයන පිටරටින් යවන මුදල්, එහෙමත් නැත්නම් රටින් පිටට යන මුදල් පාලනය කරන්න කිසිම වොමනාවක් අපි දකින්නේ නැහැ. බලන්න මේක කොච්චර ලොකු වෙනසක්ද. ඉස්සර වගේ කලබල වෙලා හැමදේම තහනම් කරනවා වෙනුමුට දැන් තියන්නේ අපිට මේක කළමනාකරණය කරගන්න පුළුවන් කියන විශ්වාසය. මේක තමයි අලුතින් ගොඩනැගුණ ආර්ථික ශක්තියේ ලෝකම සංඥාව. මෙතනින් මේ වෙනස පැහැදිලිවම පේනවා. අතීතයේදී අර්බුදයක් අහපු ගමන් මොකද කළේ? ආනායන සීමා කළා, ප්‍රාග්ධනයේ එහා මෙහා ගෙනියන්න එකට සීමා දැම්මා. ඒ කියන්නේ ප්‍රශ්නයක් වුණාට පස්සේ දුවන එක. නමුත් වර්තමාන උපාය මාර්ගයේ ඊට වඩා වෙනස්. මෙතනදි වෙන්නේ ආර්ථිකයේ විචල්‍යයන් කලින් හඳුනගෙන ඒවා කළමනාකරන එක. ඒ කියන්නේ වඩාත් ක්‍රියාශීලී ප්‍රතිපත්තියක්. එහෙනම් බලමු මේ කියන අලුත් ආර්ථික ස්ථාවරත්වය පිටිපස්සේ තියෙන සාක්ෂි මොනවද කියලා. මොකක්ද මේ වතාවේ තියෙන වෙනස? පළවෙනි කුලන තමයි උද්දමනය පාලනය කිරීම. මතකනේ 2022 සැප්තැම්බර් වනකොට 70% වගේ අති දැවන්ත උද්දමනයක් තිබුණා. හැබැයි අද වනකොට පිටතින් එන පීඩනත් එක්ක හිසාබ බලලා තියෙන පුරවකථන වලට අනුව අපේ ඉලක්කය වුණු 5-7 සීමාවට කලින් හිතුවටත් වඩා ඉක්මනින් එන දෙවෙනි කාර්තුවේදීම ළඟා වෙන්න පුරුවන් වෙයි කියලා බලාපොරොත්තු වෙනවා. මේක ඇත්තටම ලොකු ජයග්‍රහණයක්. හරි, අපි දැන් බලමු දෙවෙනි සහ ඊටාම වැදගත් කුළුණ විදේශ ප්‍රේෂණ. මේ බලන්න, මේ අංකය ඩොලර් බිලියන 1.48ක්. ඔය තමයි 2026 වසරේ මුල් මාස දෙකට විතරක් ලැබුණු මුදල. ගිය අවුරුද්දේ මේ කාලයට සාපේක්ෂව බැලුවොත් ඒක 32% දැවැන්ත වර්ධනයක්. මේක අපේ ආර්ථිකයට කොච්චර ලොකු ශක්තියක්ද? ඇත්තටම මේ ඉලක්කම් පිටිපස්සේ බොහොම සංවේදී කතාවක් තියෙනවා. ලෝකයේ අවිනිශ්චිත තත්ත්වයක් ඇති වෙනකොට විදේශගත වෙලා ඉන්න අපේ අය තමන්ගේ පවුල් ගැන තවත් හිතනවා. එයාගේ ආරක්ෂාවට තව ටිකක් හරි වැඩියෙන් මුදල් ලැබනවා. ඔන්න ඔය මානුෂීය කාරණේ තමයි මේ දත්තවලින් අපිට පේන්නේ.
දැන් බලමු මේ ගොඩනැගිච්ච ආර්ථික ශක්තිය ප්‍රායෝගිකව ක්‍රියාත්මක වෙන හැටි. මේක නිකන් ලයිව් ටෙස්ට් එකක් වගේ. මැද පෙරදිග අර්බුදය නිසා අපේ සංචාරක කර්මාන්තයට වෙන බලපෑම දිහා බැලුවම මේක හොඳටම පැහැදිලි වෙනවා. දැන් බලන්න මේ සංසන්දනය. මේක ඇත්තටම පුදුම සහගතයි. 2026 පෙබ්‍රුවාරි මාසෙදි වෙච්ච දේ තමයි මේ. එක පැත්තකින් සංචාරක ව්‍යාපාරයෙන් ලැබෙන ආදායම 4.9%කින් විතර අඩු වෙනවා ඩොලර් මිලියන 730.3කට. හැබැයි පුදුමයකට වගේ අනිත් පැත්තෙන් විදේශ ප්‍රේෂණ ඒ කියන්නේ පිටරටේ ඉන්න අය එවන සල්ලි 33%කින් වැඩි වෙලා. ඒ කියන්නේ ඩොලර් මිලියන 729ක්. බලන්න මේ ගණන් දෙක කොච්චර ළඟද කියලා. එක පැත්තකින් වෙන පාඩුව අනිත් පැත්තෙන් ලැබෙන ආදායමකින් නිකන්ම වගේ පිය වෙලා. මේක තමයි ආර්ථිකය තමන්මම බැලන්ස් කරගන්නවා කියන්නේ. නියම උදාහරණයක්. ඔය දෙකට අමතරව ආර්ථිකය ස්ථාවරව තියාගන්න තව ක්‍රම තියෙනවා. උදාහරණයක් විදියට දැන් තියෙන නම්‍යශීලී විනිමය අනුපාතය. ඒ කියන්නේ ඩොලර් එකේ අගය වෙළඳපොළ අනුව තීරණය වෙන්න දෙන එක. මහ බැංකුව මෙදිහත් වෙන්නේ හිතාගන්න බැරි විදියට ඒක උච්චාවචනීය වුණොත් විතරයි. ඒ වගේම බලශක්ති ඉල්ලුම කැලමනාකරණය කරන්න රජය ගන්න පීවරත් මේකට උදව්වක්. එහෙනම් දැන් අපි බලමු ඉදිරියට තියෙන ගමන් මඟ ගැන. මොකද මේ ලැබිලා තියෙන ස්ථාවරත්වය කියන්නේ නිකම්ම වුණු දෙයක් නෙමෙයි. මේක සැලසුම් සහගත අඛණ්ඩ උපාය මාර්ගයක ප්‍රතිඵලයක්. ඉතින් මේ හදාගත්ත ආරක්ෂිත පෞර තව තවත් ශක්තිමත් කරන්න නම් ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණය කියන දේ අත්‍යවශ්‍යයි. කම්කරු නීති, ඉඩම්, බැංකු පද්ධතිය සහ විශේෂයෙන්ම දූෂණයට එරෙහිව කරන ප්‍රතිසංස්කරණ තමයි මේකේ අත්‍යවාරම වෙන්නේ. මේවා තමයි අපිට දීර්ඝකාලීන ශක්තියක් ලබා දෙන්නේ. ඉතින් අපි දකිනවා අභියෝග රාශියක් ජය අරගෙන තියෙනවා කියලා. නමුත් අවසාන වශයෙන් ඉතිරි වෙන වැදගත්ම ප්‍රශ්නය තමයි මේක. මේ ලබාගත් ස්ථාවරත්වය දිගටම පවත්වාගෙන යන්න ජාතියක් විදියට අපි සූදානම්ද? ඒකට අවශ්‍ය කැපකිරීම් කරන්න අපි ලෑස්තිද? ඒ ගැන හිතන එක අපිටම බාරයි.